කෘදන්ත කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. කෘදන්ත කියන්නේ හරි ලේසි දෙයක්. එතකොට කෘදන්ත කියන්නේ ප්‍රත්‍යාර්ථ නාම වල එන එක. එතකොට මේ කෘදන්ත ගන්න පුළුවන් අපිට කෘදන්ත ගන්න පුළුවන් මෙන්න මෙහෙම. නාම පදත් නොවන ක්‍රියාපදත් නොවන වචන හයිබ්‍රිඩ් ඒවා. ඒ කියන්නේ දෙමුහුම් වචන. එතකොට මේ වචන හැදෙන්නේ අර නාම පද වලින් කොටසක් තියෙනවා මේක ඇතුලේ ක්‍රියාපද වලින් කොටසක් තියෙනවා. මේක ඇතුලේ ක්‍රියාපදත් නැහැ නාම පදත් නැහැ. නෑ නෙවෙයි තියෙනවා. භාගේ 50-50. දැන් අපි කිව්වොත් යයි කියන එක ක්‍රියාපදයක් නේ. හැබැයි යාම කියන එක ක්‍රියාපදයක්ද? නෑ. ඒක හැබැයි යාම කියන එකේ නාමපද ගතියකුත් තියෙනවා ඕකේ. දැන් හොඳම උදාහරණේ බලන්න. කන්නා බොන්නා නේ ලියුම ලියමන් මෙන්න මේ වගේ වචන බලන්නකෝ ගන්න පුළුවන්ද ක්‍රියාපද වලට නාමපද වලට ගන්න පුළුවන්ද බෑ ගන්න බෑ. එතකොට ඒක මැද තියන්නේ. ඉතින් ඒ විදිහට හිතලා ක්‍රියාපද කියන එක ගන්න මේ කෘදන්ත කියන එක ගන්න.